බොහෝ අය කියන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කියන දේ තමයි පූජා තියෙන කරදරයි. සමහර අයගේ මේ FB එකේ දකින්න ගත්ත තමයි අපි පූජා තියලා තියෙනවා ආසනේ වෙන කෙනෙක් කැප අරගෙන. වෙන ඥාතියෙක් කැප කරගෙන වෙන බලයක් කැප කරගෙන. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි නොදැනුවත්කම එක ප්‍රධාන හේතුව. අපි සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් අපි දෙවියන්ට පහන තියන නම් අපිට හිතු ආකාරන හිතු ලෙස ඒක තියන්න බෑ. අපි ගොඩක් අය වරම් දරුවෙක් වරම් ඥාති කවුරු කෙනෙක් උපදෙසක් කරන දේවලකින් උපදෙසක් කරගෙන හිතු ආකාරයකින් අපේ ඥාතිය මෙයා කියලා තියන්න ගන්නන්න. එතන තිබුණ තැන ඉඳලා බලන්න ප්‍රශ්නයක් ගැටලු වෙනවා. බලන්න ටිකක් පහන් තියන්නේ නැති අයට වඩා පහන් තියන අයට කරදරයි සහ පහන් තියන අය අමනුෂ්‍ය ග්‍රහණ වලට ලක් වෙලා අපිට හිතු ආකාරයෙන් නීති නෑ නිදහසේ තියන්න කිව්වට යම් ඕනම දෙයකට යම්කිසි නීතියක් යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වරම්දරු නැත්නම් গুপ্ত ශාස්ත්‍රය නීති රීති යම් සීමාවක් ඇතුළත කටයුතු කරන්න පුළුවන්. අපිට සාමාන්‍ය කෙනෙක් වගේ අපිට ජීවත් වෙන්න බෑ. අපි තත්වයෙන් අපි ගුණයෙන් උසස් වෙලා ඉන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපේ අග්නි පුරාණේ තියෙන දේව පූජම් පරන් නිත්‍යං සුද්ධාචාරය සමන්විතං නතස්ස ලෝකවත්තුත්තින් දේවෝහි ප්‍රති සංස්පිතා. ඒ කියන්නේ අපිට දෙවිවන්ට පූජා තියෙනවා නම් අපිට හිතු ආකාරයෙන් තියන්න බෑ. මේක ලෝක ධර්මතාවයක් තියෙනවා. දැන් ඇඳුරු කෙනෙක් ඇඳුරු වතක් කියලා එකක් තියෙනේ. ඇඳුරු වතේ ඉන්නව නම් ඒ නීති රීති ඉන්නව නම් තමයි ඔහුට ඇඳුරුකම පළ දෙන්නේ සහ ඔහුගේ යంత్ర මන්ත්‍ර විද්‍යාව පළ දෙන්නේ. එහෙම නැතුව මට ප්‍රශ්නයක් නෑ, මට කිලි නැහැ, මට ප්‍රශ්නයක් නෑ, මට නිදහසේ ඉන්න මගේ ඥාතීන්ට කිලි නෑ, මගේ දෙවිවරුන්ට කිලි නෑ කියලා එහෙම තියෙනවා නම් ඔය ඇඳුරු නීතිය අපි කියන ඍෂිවරු හදපු දේවල් දැකපු දේවල් ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් ඉඳීම තුළ ඔහුට ප්‍රශ්නයක් නැහැ. ඒක කරලා දෙන්න කෙනාට ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි දෙවියන්ට සම්බන්ධ පහන් විවිධ දේවල් තියෙද්දි බලන්න පංච උපචාරක් තියෙනවා. පංච උපචාර කැප කරන පූජා කරනවා. කවුද අදෝක කියලා දෙන්නේ? කවුද ඔයාලට වරම් දේව මෑණිවරු නැත්නම් දෙවොල්වෙන් කියනවද? පහනක් තියන්න මේ ගම්බාර දින පහනක් තියෙන කාලේ මෑණියන්ට. පහන තියෙන තිබ්බතන ඉඳලා යකේ ප්‍රේතෙක් කැප අරගෙන ඉතින් මිනිස්සු මෙව්ව කියලා දෙන්නේ නියම දෙවියන්ට කැප කළ යුත්තේ කොහොමද? පංච උපචාර නම් මේව කැප කරන්න මන්ත්‍ර කැප කරන ගාථා තියෙනවා. එහෙම කැප කරොත් ඔයාලගේ මේ දේවල ආසනේ මේ දෙවොල මේ පහන වෙනාට ප්‍රේතයන්ට යකුන්ට කැප ගන්න බෑ. ඉතින් කවුද ඔයාලා මේ මුලාව දාලා තියෙන නිසා නොදැනුවත්කමින් පහනක් තියෙන සාත් වරමක් තියෙනවා පහනක් තියන්න. එච්චරයි. කැප කරන දෙයක් කැප කරන විදිය කියන්නේ නැහැ. ඒකට අපි වල්බూరు නිදහසකින් දෙවියන්ට පහන් තියන්න ගියොත් නීති රීති නැහැ අපිට හිතුණු වෙලාවට. ඒක ප්‍රශ්නයක්. සාමාන්‍ය දැන් අපි හිතන පන්සිල් අපි මේ බෞද්ධ ආගමේ ඉන බෞද්ධයන් උනත් සීල කටයුතු වල යන්නේ පන්සිල් වල පිළිහිටලා. පන්සිල් වල පිළිහින දෙවියන්ට දේව කටයුතු වල යම්කිසි යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය යන්නේ නැතුව වල්බూరు නිදහසකින් යන්න යාම තුල හිතු ආකාරයෙන් කවුරුට කියු නිසා පහන් තියන්න යාම තුල අමනුෂ්‍යයන් කැප ගැනීම වළක්වන්න බෑ. ඒක තමයි කියන්නේ ඕන දෙයක් දැනවත් කෙනෙක්ගෙන් ඕන දෙයක් යම්කිසි විෂය ප්‍රාමාණිකයෙක්ගෙන් උපදෙස් අරන් තියන්න. එහෙම තිබ්බොත් ගෙවල් වලට අමනුෂ්‍ය දිෂ්ටි ඒවල් පූජා වලට අමනුෂ්‍ය බලපෑම් එන්නේ නැහැ. දැන් ඇඳුරගේ ඇඳුරවත ඒ වගේම දෙවියන් වඳින ක්‍රමවේදයන් කිලිහරණයන් විවිධාකාර දේවල් තියෙනවා. ඒතකොට දැන් සාමාන්‍ය අපිට කාන්තාවක් නම් ඕන දෙයක නීතියක් ඕනම දෙයකට යම් විද්‍යාත්මක හේතුවක් සහ ඍෂිවරු කියපු හේතුවක් තියෙනවා. කාන්තාවකට පීරියඩ් දවස්වල අපි කියනවා දෙවොල් වලට යන්න එපා වැඩ කරන්න එපා. මොකද හේතුව ඒ කාන්තාවගේ උදාන වාතය හැම වෙලෙම දේව ශක්තිය ඉහළට පොළවේ සිට ඉහළට යන්නේ. එතකොට මේ යම්කිසි විදිහකට අසුබ දිනයක් වෙතුණු කාන්තාවක හැම වෙලෙම ප්‍රාණ වායුව ඒක අපි කියනවා අපාන වායුව. ඒකේ ගැටුමක් තියෙනවා ශරීරයට. ඒකට අපාන වායුව විස බීජත් එක්ක පහළට ඇදෙනවා. අපාන වායුව පහළට ඇදුනහම පස්සේ අර දෙවිය තින ශක්තියත් එක්ක උඩට යන නිසා ඒක දෙවොල අපිරිසිදු වෙනවා කියනවා. ඒ ස්ත්‍රියක් නාද්දී එන්නේ අපාන වායුව සන්තුලනය වෙනවා. ඒ නිසා තමයි මේ නානකන් දෙවලකට යන්න එපා කියන්නේ. එහෙම නැතු අපිට කිලි නෑ. ඒ වගේ එහෙම ප්‍රශ්නයක් නෑ. කිව්වොත් ඒක ගැටලුවක්. හිතු වෙලාවට අපිට පහන තියන්න පුළුවන් අපි භක්තිය මාර්ගෙන් කමක් නැහැ. නමුත් අපි දේව මාර්ගේ දෙවියන් යම් ඥාතියක බලවේගයක් කරා යනවා නම් අපි ඒක තියන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි ශිව දෙවියන්ටත් පළවෙනි ප්‍රහාරකාරය දෙවෙනි තුන්වෙනි ප්‍රහාරකාරය තමයි තියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක යක්ෂයන් අමනුෂ්‍යයන් පිසාචයන් කැප ගන්න පුළුවන් අවස්ථා වැඩි. ඒ නිසා තමයි ඕනෙම දෙයකට ගුරු ඇසුරක් තියෙන්න ඕනේ කියන්නේ. දැන් ශිව දෙවියන්ගේ පිට මහා බල පිහිටක් තියෙනවා. හැබැයි අපි හිතුණු වෙලාවට පාන් තියන්න ගන්නවා. එතකොට විවිධාකාර බහිරව කොටස් පිසාච කොටස් ඒවට ඇතිවිල්ල කරදර ඇතිවිච්ච තමයි සහ අඳුරු නිවාස අඳුරු දේවල් තමයි මම බහුතර දකින්නේ. ගෙදරකට නිවසකට දේවල්කට ගියාම හරිම අන්ධකාරයි.
ශිව දෙවියන්ගේ මහා පිහිට ලැබෙන වෙලාව පළවෙනි ප්‍රහාරය වෙලාව කියනවා නම් ශිව දෙවියන් මේක කැප ගන්නවා. ඉතින් ඒක තමයි අන්තේවාසිකයි කොටසක් කැප ගන්න. ඉතින් ඒ රහස්‍ය ඒ ගුරුවරු දෙන ඒ දැනුම නොඇතුව වරමකින් කිව්වා දෙවලකින් කිව්වා අරමෑනියෝ කිව්වා මේක අප මහත්තයා කිව්වා කියලා පහන තියන්න යාම තුල තමයි පළවෙනි විනය වල කරගෙන තියෙන්නේ. ඒ නිසා බලන්න ඔයාලා පහන තියන්න ගන්න පුරපක්ෂක කැප කරගන්න. පුරපක්ෂක කැප කරගන්න. ඒ වගේම තමයි පහන තියෙන තැන භූමියේ බහිරවයන්ට ඉඩ හැරගන්න. ඒ බහිරව දෝෂ තියෙන තැන් වලට විදක්‍රම දේවල් තියෙනවා. පංච පෙන තියෙන නාගයෙක් යම් ජීවමකින් ජීවම් කරලා එතකොට මේ බහිරව දිට්ඨි අමනුෂ්‍ය කොටස් එකට එන්නේ නැහැ. ඒ වගේම තමයි දෙන්න දේ කැප කරගන්න. හරියටම ඔයාලා පූජාව ඒ දෙවියන්ට කැප කරන්න. කැප කරගත්තේ නැති වුනහම මොකද වෙන්නේ? වෙන බලවේග කැප ගන්නවා. ඉතින් ඒක වලට නවත්තන්න බෑ. ඉතින් අද කිව්වේ අපිට නීති රීති යම්කිසි අපි විනයක් යටතේ අපි අපේ ශරීරයේ පංචශීලය නැත්නම් අපේ ප්‍රතිපත්ති වගේ දේවල් ආරක්ෂා වෙමින් තමයි මෙන්න මේ දේවල් කටයුතු වල පහන තියෙන එක ආරම්භ කරන්න. ඉතින් වරම් දරුවෙක්කෝ මන්ත්‍රකයෙක්කෝ යම් නීති රීති නැහැ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් නිදහසේ තියන්න පුළුවන් කියන එක ගැටලුවක් තියෙනවා. අපිට භක්තියෙන් ඕන වෙලාවක ප්‍රශ්නයක් නැහැ. දෙවියන් නිදහස් තියෙන වෙලාව දෙවියන් වඳින්න පුළුවන්. නමුත් අපි යම්කිසි පරමාර්ථයක් නිසා යම්කිසි වරමක් යම්කිසි ආකර්ෂණයක් ඥාතියෙක්ගේ වරමක් නිසා යනවා නම් ඒකට නියම ආකාරයෙන් වෙලාවක් නියමාකාරයේ වූ ක්‍රමවේදයක් තියෙන බව මතක තියාගන්න. එතකොට සෑම දෙයක්ම අපි හිතු ආකාරයෙන් අරය කියු නිසා මේ දෙවියන්ට පහන තියෙද බලන්නේ දෙවියන්ගේ මූල ශක්තියින් තියෙන අවපුර හෝරා කාලා තියෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ නිවැරදිව ගුරු වැසුරක් යට තියන්නේ නැතිනම් වල්මත් වූ අයගේ අදහස් වල්මත් වූ අයගේ කොහේ යන ජීවිත තමන්ගේ ජීවිත සාර නැති අසාර ජීවිත පිර මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න ගිහිල්ලා තමයි ලංකාවේ බහුතරයක් දුක් විඳින්න කියන මතක තියාගන්න. මම කිව්වා දේව වරමක් කියන්නේ දුක් විඳින එකක් හෝ වරමක් කියන්නේ දුකට පත්තර කරන එකක් නෙවෙයි. වරමක් කියන්නේ වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදේ වරම ලැබුණු දා ඉඳලම තමට සැපය, කීර්තිය, බලය, තේජස සහ දැනුම ප්‍රඥාව. ලොකුම වරම තමයි බුද්ධි වරම මතක තියාගන්න. බුද්ධි ප්‍රඥාව වැඩෙන විට අනිත් සියලුම සාධක ලක්ෂ්මී ඉන්න බලන කියන එක මතක තියාගන්න. නිසා ඒ විවිධ අපේ තියෙන ඥානවරම් ගන්න ක්‍රමවේදයන් තියෙනවා. අපිට සාමාන්‍ය මාන්ත්‍රික ක්‍රමවේදයන් තියෙනවා. හෝරා අපි යම්කිසි දවස් මාසවල වල කාලා තියෙනවා. යම්කිසි ඒවම ඉදිරියේදී කියා දෙන්නම්. ඒතර වරමක් හෝ අපි දෙවියන්ට පහන තියෙනවා නම් මම මේ වීඩියෝ එකේ කිව්වේ හිතු නිදහස් විදියට අපිට නීති රීති නැහැ. ඒ වගේ දේවල් අපිට ප්‍රශ්න නැහැ. අපිට බලපෑමක් නැත ඕන වෙලාවක තියන්න පුළුවන් පහන කිව්වොත් එතන ගැටලුවක් තියෙනවා. භක්ති මාර්ග යන කෙනාට භක්තියෙන් ඕන වෙලාවකින් තියන්න පුළුවන්. නමුත් ඔයාලා යන්නේ වරමක් හෝ ඔයාලා යන්නේ දෙවියන්ගේ සිද්ධ බලවේගයක් ඥාති බලවේගයක් නම් ඔයාලට සිද්ධ වෙනවා ඒ නියම කාල ඒ නියම හෝරාවලදී තියන්න හේතුව තමයි එහෙම නිකුරුවොත් ඔයාලා පරමාර්ථ අධිෂ්ඨානයට බාධා වෙන දේවල් එන්න පුළුවන්. ඒ නිසා දැන් ශිව දෙවියන් වඳින ගොඩාක් අය මම දැකලා තියෙන හිතුනිතු වෙලාවට පහන් තියෙනවා. හිතුනිතු වෙලාවට වැඩ කරන. එහෙම කරන්න එපා. මොකද ශිව දෙවියන් කියන්නේ භූත ගණ, යක්ෂ ගණ, පිසාච, බහිරව ගණ ඉන්න දේවතාවක්. ශිව දෙවියන් ආධ්‍යාත්මිකව හැම වෙලෙම භාවනාවක වින්. ඒතොරයක් පිරිවර. ශිව දෙවියන්ගේම බැල්ම ශිවද ශක්තිය වැටෙන වෙලාවල් තියෙනවා. ඍෂිවර කියලා තියෙන දවසට ප්‍රහාර 3ක් තියෙනවා. එන්නේ ප්‍රහාර 3 ශිව වන්දනා කරන්න. මහා දෙවියන් වාව මණිකක්සේ ආරක්ෂා කරන බලයක් තේජසක් දෙනවා. ඉතින් කවුද කියලා දෙන්නේ ඔයාලට? හිතුණු දවස් වලට ගිහිල්ලා මේ කිරිටි කර්ණාවල එහෙම කරන එක සුදුසු නැහැ. මම කියන්නම් ඉදිරියේදී කොහොමද මේ දේව පූජා හරියට තියන්නේ කරන්න කියන එක.